සුබ දවසක් හැමෝටම. මම ඊශ්‍රායලයේ අවුරුද්දක් වෙනවා ඇවිල්ලා නිමාඩුවකට ගෙදර යන්න හිටිය මාසෙකට පහුගිය 15 වෙනිදා 13 වෙනිදා පැවතිච්ච යුද්ධමය තත්ත්වයක් එක්ක මට එදා ලංකාවට යන්න බැරි වුණා. නමුත් ඊට පස්සේ තානාපති කාර්යාලයෙන් දන්වලා තිබුණා ඊජිප්තුව හරහා අපිට යන්න පුළුවන් කියලා. ඒ වෙලාවෙම අපේ තානාපති කාර්යාලයේ සම්බන්ධ වුණාම ඔවුන් මට තානාපති කාර්යාලයට පැමිණෙන්න කියලා සඳහන් කරා. ඉතින් මම ඔවුන් හම්බ වෙන තානාපති කාර්යාලයට ගියාම අපේ තානාපතිතුමන් නිමල් බණ්ඩාර මැතිතුමන් ඇතුළු ඒ සියලුම දෙනා අපිට ඒ අවශ්‍ය කටයුතු සලසලා දුන්නා. ඉතින් තවත් මට ලංකාවට යාමට බලාපොරොත්තු වෙන සිටි සොවිරන් 30 දෙනෙක් හම්බුණා. ඉතින් අපි සියලු දෙනා ඊයේ දිනේදී ඊජිප්තුවේ බෝඩරෙන් ලංකාවට එන්න අපි ආවා. ඒ එනකොට අපිට යම් ගැටලුවක් ඊජිප්තු බෝඩරේදී අපිට මතු වුණා. ඒ කියන්නේ අපිව පොලිස් ස්ථානයේ විසින් අපේ වීසා පිළිබඳව ප්‍රශ්න කිරීමකින් අපිව ඔවුන් බාරේ තබා ගත්තා. ඒ වෙලාවේ ඊශ්‍රායල් තානාධිපති නිමල් බණ්ඩාර මැතිතුමන් ඇතුළු ඒ කාර්ය මණ්ඩලය යොහුසුලුව ක්‍රියාත්මක වෙලා ඊජිප්තුව අපේ තානාපති කාර්යාලය දැනුවත් කරලා ඒවා නිලධාරීන් එක්ක අපි ඉතා කෙටි කාලයකින් අපිව එළියට අරගෙන අපිට එළියට එන්නට අවස්ථාව ආරම්භ දුන්නා. ඉතින් ඒකෙදි ඇත්තට මතක් කරන්න ඕනි ඒ වැඩ කරපු නිලධාරී මහත්මීන් කියන්නේ අපි නිදි නොවර අපි අද උදෑසන 7-8 වුණා ගුවන්තොටුපළට එනකොට එතකම්ම වුණ අපිත් සමග සම්බන්ධ වෙලා අපිත් එක්ක නිරන්තරයෙන් අපේ දුක සැප බලලා අපිත් එක්ක හිටියා. ඉතින් ඇත්තටම බෙහෙවින් ස්තුතිවන්ත වෙන්න ඕනි ඊජිප්තුවේ තානාපති තුමන් ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට. මොකද අද අපිට මෙච්චර ඉක්මනට එන්න අපිට අවස්ථාව වුණේ ඔවුන්ගේ ඇත්තටම මේ අපි වෙනුවෙන් ඔවුන් දක්වපු මැදිහත් වීම නිසා තමයි. ඉතින් ඇත්තටම ස්තුතියෙන් දෙනවා වචනයෙන්ම වචන නැහැ ඒකට ස්තුති කරන්න. ඒ තරම්ම විශාල මෙහෙයක් ශ්‍රී ලංකා ඊශ්‍රායල් තානාපති කාර්යාලයනුත් ඒ වගේම ඊජිප්තු කාර්යාලයනුත් අපි වෙනුවෙන් ඉෂ්ට කරා. ඇත්තටම ගොඩක් ස්තුතියි. කවුරුත් බය වෙන්න එපා ඊශ්‍රායලෙන් ඉඳන් එන්න. මොකද මේ තානාපති කාර්යාල දෙක හරහා ඔබ එන්න නිවැරදි ක්‍රමයට. එතකොට ඔබට ගැටලුවක් නැහැ. ඔබට ඇත්තටම හොඳට එන්න පුළුවන්. ඒ තානාපති කාර්යාල දෙක සම්බන්ධ කරගෙන එන්න. ඔවුන් අපි වෙනුවෙන් අනිවාර්යයෙන්ම පැවිදි අතරම බැඳී ඉන්නවා. ඒක අපි අවිවාදයෙන්ම කියනවා. මොකද අපි ඒක අත්දැකීමෙන් දන්නවා. බොහොම ස්තුතියි.